හායි යාළුවා. ඉතින් කොහොමද අපි අද මම අද නිවාඩුයි. මේ පේන්නේ මගේ මැෂින් එක. අද මම වැඩ නැහැ නිවාඩුයි. අපි යමු අද අපේ කුඹුරු පැත්ත පොඩ්ඩක් බලලා එන්න. මේ මගේ වඩු මැෂින් එක. අද වැඩ නැහැ. බූට් දෙක දාගමු ඉස්සෙල්ලාම පොඩ්ඩක් කැලේ වගේ තියෙනවනේ. හරි බූට් දෙක දාගත්තා. යම්. තාම වැඩ කරන මඩුව ඈ. ඒ වඩු මඩුව ඕක. කැලේ අප්පා මේ ටිකේ තමයි මම වීඩියෝ එක කරලා තියෙන්නේ. පොටිච්චවැල් වීඩියෝ එක මෙතන තමයි කරේ. යාළුවනේ අපේ කුඹුරු ඈ. කුඹුරු කැලේ තමා වටේම කැලේ. කොයි බින්ද යන්නේ? අන්න ආවා. මේ කුඹුර මේ සැරේ කුඹුර කරන්නේ නැහැ. මේක නවත්තලා. අපේ පැත්තේ තියෙන අලුත් කරන කුඹුරක්. අලුත් ක්‍රමයට. මඩ වැඩ මොකුත් කරන්නේ නැහැ. නීරවල් බඳින්නේ නැහැ. අපි යම් බලන්න. මේක කුඹුර වපුරලා මේද. දවස් 3කට ඉස්සෙල්ලා වපුරපු කුඹුරක් නේ. බා. මෙයා පැත්තේ තියෙන කුඹුර වපුරලා ඔය. මෙන්න මේක තමයි තනකොළ තෙල් ගැහුවා. මඩ වෙනකන් ඉඳලා වපුරලා තියෙනවා. බලන්න ඔය තියෙන්නේ වපුරලා හැදිච්ච ගොයම් පැල තියෙනවා. නිරවල් නම් තනකොළ තෙල් ගහලා මැරිලා තියෙන්නේ. ඔය තියෙන්නේ තනකොළ වගේ පේන්නේ පොඩි පොඩි ගොයම් පැල. ඕක තමයි අලුත්ම ක්‍රමය. ඔය විදිහ තමයි දැන් යන්නේ. බල්ලෝ දෙන්නත් එනවා පස්සෙන්. අර කිරල්ලු අඬනවා අන්න කිරලෙක් ඉන්නවා. පේනවද ඔයාලට නෑනේ. ඔන්න ඔහම තමයි වවුලුනේ අපි පැත්තේ තියෙන කුඹුරු හදන්නේ. කුඹුරු වැඩ කියන්නේ මේ අද කාලේ ඉතින් සම්පූර්ණ වියදම් කරලා කුඹුරු කරාට වැඩක් නෑ. ඒක නිසා කුඹුරු සාමාන්‍ය විදිහට කරනවා. මේක නම් මේ හාලා වීල් ගහලා නීරවල් බඳලා කරලා තියෙන මේ කුඹුර. අර එහා පැත්තේ කුඹුර තියෙනවා. ඒක දැන් මම පෙන්නුවේ ඔයාලට. ඒකේ තනකොළ තෙල් ගහලා හැම වීටයක් ගහලා වපුරලා. වියදම් කරලා කුඹුරු කරලා වැඩක් නැහැලු. ඒක නිසා. නොකයි ප්‍රශ්නේ. එහෙනම් යන්නම් අදට ජය වේවා පරිස්සමින් ඉන්න යාළුවෝ.